හයිෆු කියලා පේස් ලිෆ්ට් එක කියන්නේ හයි ෆ්‍රීකවන්සි ෆෝකස් අල්ට්‍රාසවුන්ඩ් කියන්නේ. මේ හයිෆු කියන එකෙන් අපේ චර්මය අභිචර්මය සහ හමේ තියෙන ඔයිලි ස්තරය සහ ස්මාර්ට් ලේයර් එක කොටස් 4කට දෙන්නවා. හැම පේස් ලිෆ්ට් එකකටම වඩා මේ ලේසර් ප්‍රතිකාර එතකොට රේඩියෝ ෆ්‍රීකවන්සි ප්‍රතිකාර වගේ නෙමෙයි හයිෆු ප්‍රතිකාර මගින් ස්මාර්ට් ලේයර් එකට වෙනකම මේ ප්‍රතිකාර කෙරෙනවා. මේ ස්මාර්ට් ලේයර් එකෙන් තමයි අපේ මූණේ තියෙන මාංශ පේශි බද්ධ වෙලා තියෙන්නේ. මේ හයිෆු ක්‍රමෙන් ස්මාර්ට් ලේයර් එක දක්වාම ගමන් කළා මේ කිරණ ස්මාර්ට් ලේයර් එක තද කරනවා. තද කළා මේ මූණ ටයිට් වෙනවා. මේකෙන් කරන්නේ පොඩි ඉන්ජරිස් හැදෙනවා. මේ මයික්‍රෝ ඉන්ජරිස්. මේ මයික්‍රෝ ඉන්ජරිස් වලින් කොලජන් නිෂ්පාදනය වෙලා ඒ ප්‍රතිකාරයෙන් පස්සෙම මූණ තද ගතියක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් සති 2ක් විතර යනකොට හොඳට මූණ තද වෙනවා. මේ ප්‍රතිකාරය සාමාන්‍ය එකපාරක් කරාම මාස 3ක විතර කාලයක් තියෙනවා. මේ ප්‍රතිකාරයේ විශේෂත්වය වන්නේ මේ සාමාන්‍ය ලේසර් ප්‍රතිකාර අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිකාර ගත්තට පස්සේ මේ හයිෆු ප්‍රතිකාරයේ ස්මාර්ට් ලේයර් වෙනකම්ම ගමන් කළා මේ මුහුණ හැම තද කරන එක. ඒ වගේම අනවශ්‍ය මේදී ස්තරයේ මුහුණේ තියෙනවා නම් ඒව නැති කළා මුහුණට තද ගතියක්පත් වෙනවා. ඒ වගේම පේස් ලිෆ්ට් කරනවා. සාමාන්‍ය පේස් ලිෆ්ට් වල ගත්තට පස්සේ අපිට මේක ඉන්ජරි එකක් නැහැ. අපි පේස් ලිෆ්ට් කරන්න පාවිච්චි කරන ට්‍රෙඩ් ලිෆ්ටින් ගත්තාම පොඩි ඉන්ජරි එකක් වෙනවා. ඒක ට්‍රෙඩ් එකක් දාලා තමයි මේක අදින්නකොට ඉන්ජරි වෙනවා. මේකේ කිසිදු ඉන්ජරි එකක් නැහැ. ඒ වගේම මේකෙදි තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි මේකේ මාක්ස් හිටින්නවත් ඉන්ජරි එකක් නැහැ. එතකොට ඒක නන් ඉන්වර්සිව් පේස් ලිෆ්ට් කියලා කියන්නේ. මේකෙදි මේ හයිෆු ප්‍රතිකාරයේදී පිග්මන්ටේෂන් එකක් කැපීම් තුවාලයක් කිසිම දෙයක් ඇති වෙන්නේ නැතුව මුහුණ පේස් ලිෆ්ට් කරගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. දැන් ඔබ ඔය දකින්නේ මේ හයිෆු පේස් ලිෆ්ට් කරන ආකාරය ප්‍රධාන වශයෙන් මේ ප්‍රොබ් පාවිච්චි කරනවා. මේ ප්‍රොබ් එක සහ මේ එනර්ජි එක අපි අඩු වැඩි කරගන්න ඕනේ. ඒක තමයි මේ සම්බන්ධව මේ ප්‍රධානම කරන්න ඕනේ. මේ එනර්ජි එක එක පුජ්‍යලයාගේ වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රොබ් එක පේස් ලිෆ්ට් කරන ප්‍රොබ් එක වෙනස් කරගන්න ඕනේ එක කෙනාගේ අණුව. ඉතින් ඒක තමයි විශේෂත්වය. විශේෂ සාර්ථකත්වය ළඟා කරගන්න නම් මේක වෛද්‍යවරයෙකුගේ මේ හයිෆු සම්බන්ධව පුහුණුව ලැබු වෛද්‍යවරයෙකු උපදෙස් අනුව මේ ප්‍රතිකාරය කරන්න ඕනේ. ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. විශේෂයෙන් ගත්තාම වයස් භේදකින් තොරව මේ අත්වල බාහුවල මේ තෙල් තට්ටු එල්ලා වැටීම ඒ වගේම විශේෂයෙන්ම වයසට යාමත් සමගත් තරබාරුකම හින්දා මේ තෙල් තට්ටුව එල්ලා වැටීමට ගොඩක් කට්ටිය ලක් වෙනවා. ඉතින් මේ වයස් භේදකින් තොරවම මේ මේ අත්වල තෙල් තට්ටු එල්ලා වැටීමට මේ හයිෆු ප්‍රතිකාරය තමම සාර්ථක ප්‍රතිකාරයක්. වයස භේදකින් තොරවම අපිට කරන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 16 ඉඳන් ගත්තට පස්සේ අවුරුදු 60 70 වෙනකම්ම මේ හයිෆු ප්‍රතිකාරය අපිට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අතුරු ආබාධ වලින් තොරයි. කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ප්‍රතිකාරයෙන් පස්සේ පැල්ලම් හිටින්නේ නැහැ. හැම පිග්මන්ටේෂන් එන්නේ නැහැ. ඒකින්ද ගොඩාක් ජනප්‍රිය ප්‍රතිකාරයක් විදිහට හඳුන්වනවා.